ඔයාලට කොහොමද? ඔන්න ඉතින් අදත් ලස්සන vlog එකක් අරගෙන ආවා. ඉතින් මේ ටිකේ මට එක දිගට දවස් 3ක්ම නිමාඩු හම්බුණා. ඇත්තටම රිලැක්ස් එකේ ගෙදරට වෙලා ගෙදර වැඩත් සේරම කරගෙන හරිම නිදහසේ ගෙවුණු දවස් 3 අන්තිම දවස තමයි මේ. ඉතින් අද මට හිතුණා ලංකාවේ රසම රස කැම වේලක් හදන්න. ඉස්සෙල්ලාම ඉතින් සුපුරුදු විදිහට ඉටිපන්දම් පත්තු කරලා ඊට පස්සේ තව සුවඳ හඳුන් කුරකුත් පත්තු කරගෙන මුලින්ම හාල් එකත් ලිපේ තිබ්බා. ඊට පස්සේ මම තෝරගත්ත උයන්න අද අඹ. ඉතින් අඹ උයන්න ඇත්තටම මම දන්නේ නැහැ. මොකද මෙහි ආවට පස්සේ මං හිතන්නේ එකම පාරක් කිව්වා. ඉතින් මට මතක නැහැ. ඉතින් ෆෝන් එකෙන් බලාගෙන තමයි මම උයන්නේ. ඉතින් ඒකට අවශ්‍ය දේවල් කපාගෙන ඊට පස්සේ දාන්න ඕන දේවලුත් සේරම දාගත්තා. ඉතින් ඒකට ඕන ලුණු මිරිස් සුදු ලුණු ඉඟුරු ඒ සේරමත් කපාගෙන රෙඩි කරගත්තා. දැන් ඉතින් අඹේක උයන්න තමයි හදන්නේ. මම මේ උයන විදිහ මොකක් හරි වැරද්දක් තියෙනවා නම් මීට වඩා රස ක්‍රමයක් තියෙනවා නම් දන්න කෙනෙක් පහලින් කමෙන්ට් කරන් යන්න. මොකද මම අඹ හදලා නැහැ ලංකාවේදීත්. ඉතින් ඔන්න දැන් හදන්න තමයි හදන්නේ. මම හිතුවා අඹ හදලා කතුරු මුරුංගා මැල්ලුමක් මලවලා හාල් මැස්ස තෙල් දාන්න. ඔන්න ඉතින් අඹේක ලිපේ තියාගත්තා. ඊට පස්සේ කතුරු මුරුංග කොළ ටික සුද්ධ කරගන්න තමයි හදන්නේ. ඒ ටිකත් ඉක්මනට සුද්ධ කරගත්තා. ඒ අතරේ අඹ එකත් ටිකක් බැලුවා කොහොමද තත්ත්වය කියලා. ඊට පස්සේ කතුරු මුරුංග කොළ ටික හොදගෙන කපා ගන්න තමයි හදන්නේ. ඇත්තටම මම මාර කැමති මැලුම් වර්ගයක් තමයි කතුරු මුරුංගා කියන්නේ. ඉතින් දැන් ජපානයට ඇවිල්ලා අවුරුදු 2ක් කිට්ටු වෙන්නත් එනවා. අවුරුදු 2කින් තමයි කතුරු මුරුංගා කොළ අපිට හොයාගන්න හම්බුනේ. ඉතින් අඹ එකක් දැන් ඉදිලා තියෙන්නේ. ඇත්තටම හරිම රසයි. ඊට පස්සේ මම මැල්ලුම් එකත් මලව ගත්තා. මම ඔය පොල් තමයි දාන්නේ. මෙහි තියෙන ඩෙසිකට් එක අරගෙන තමයි දාන්නේ. ඊට පස්සේ ඒක කපාටට එන්න කහ කුඩු ටිකක් දාලා මැල්ලුමත් මලව ගත්තා. ඊට පස්සේ රස වැඩි වෙන්න ලිපත් වහලා අන්තිමට දෙහි චුට්ටකුත් දාගත්තා. ඔන්න ඉතින් ෆයිනලි කතුරු මුරුංගා එකත් මලවගෙන ඉවරයි. ඇත්තටම හරිම සුවඳයි. ඔන්න ඉතින් ඔය අතරේ අඹ එකත් රෙඩි. ඉතින් ලිප වහලා ඒක අනිත් ලිපෙන් තියලා ඊළඟට මම හාල් මැස්ස ටික තෙල් දාගන්න තමයි හදන්නේ. ඒ හාල් මැස්ස වල ඔලු කඩලා තියෙන නිසා ඉතින් හරිම ලේසි හොදලා ගන්න විතරයි තියෙන්නේ. ඉතින් මං 3-4 පාරක් හොඳට හොදලා ගත්තා. ඉතින් කුස්සිය හැඩි වෙලා දෙන ටිකත් ටිකෙන් ටික අස් කරගත්තා. එතකොට අන්තිමට හරිම ලේසි. මොකද අන්තිමට ඒතර පොඩි කොටසයි අස් කරගන්න තියෙන්නේ. ඊට පස්සේ මං හාල් මැස්ස ටික බෙදෙන්න දාලා සින්ක් එක වටේට ටිකක් අස් කරලා එතන හොදාගත්තා. භාජන පොඩි ප්‍රමාණයක් ඉතුරු වෙලා තිබුණා. මොකද මං එවෙලෙන් ඒ වෙලාවට ඒ හැමදේම හොදලා පිහලා අයින් කරගන්නවා. ඉතින් ඉතුරු වෙච්ච ටික දැන් හොදලා පිහලා අයින් කරගන්න තමයි හදන්නේ. ඒ අතරේ හාල් මැස්සෝ එකත් රෙඩි.
ඔන්න ඉතින් අන්තිමට මට ඉතුරුනේ හාල් මැස්සෝ එකේ වළඳ විතරයි හොදන්න. ඔන්න ඉතින් රස පරීක්ෂක ආවා. බලන්නකෝ එයාගේ කමෙන්ට් එක කොහොමද කියලා. එයාගෙන් ඉතින් හොඳ ලකුණක් හම්බ වුණා. මං ඇත්තටම කාලේ ඉවර වෙලා එයාගෙන් අහුවාම මට ලකුණු කීයක් දෙනවද කියලා 100%ක්ම දෙනවා කිව්වා. ඉතින් ඒක තමයි මට තියෙන සතුට. මං හදපු කෑම එක කාලා එයා රහයි කියද්දි ඇත්තටම මට හරිම සතුටුයි. ඔන්න ඉතින් කෑම ඔක්කොම හදාගෙන ඉවරයි. හදලා කුසියත් අස් කරගෙන සේරම ඉවරයි. දැන් ඉතින් කන්න තමයි හදන්නේ අපි දෙන්න. ඊට පස්සේ කුණු එකත් මම අයින් කරා. අයින් කරලා එළියෙන් තිබ්බා. අද අයිය වැඩට යන හවස යාට ආදි විසික් කරගෙන යන්න. කුණු එකත් එළියට දාලා දැන් බත් ටික බෙදන්න තමයි හදන්නේ. හරිම රසයි මේ කෑම වේල. ඉතින් ලංකාවේ කෑම තරම් රස කෑම මන්නම් මට නම් මෙහෙවත් හම්බෙලා නැහැ. ඇත්තම ඒතරම්ම හරිම ආසයි මේ කෑම වලට. ඉතින් ඒ එක්ක රස අඹ වීදුරුවකුත් එකතු කරගත්තා. ඉතින් ඔහොම තමයි අද කෑම වේලේ හැදුනේ. ඉතින් ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. බයි.